පුංචි දුවේ පුතේ ඔයගොල්ලෝ අද පාඩමට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ඉගෙන ගත්තනේ ඒකවචන පද සහ බහුවචන පද. ඉතින් ඒ පාඩමට පොඩි ක්‍රියාකාරකමක් තමයි අද අපි කරන්න යන්නේ. ඉතින් බලමු අද මේ ක්‍රියාකාරකම කොහොමද අපි කරන්න කියලා. හරි දුවේ පුතේ, ඉස්සෙල්ලාම බලන්න ඔයාලට මොකක්ද මෙතන පේන්න තියෙන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ ලස්සන මලක් හදන්න. ඉතින් මේ මලේ පෙති ටික ගැලවිලා තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ කියන්න ඕනේ කොහොමද මේ මල අපි ලස්සනට හදාගන්නේ කියලා. ඉතින් අපි මේ මල ලස්සනට නිර්මාණශීලීව හදන්න නම් ඔයගොල්ලෝ ඒකවචන සහ බහුවචන පද දැනගෙන ඉන්න ඕනි. ඒව කොහොමද හැදෙන්නේ කියලා දැනගෙන ඉන්න ඕනි. එහෙනම් අපි මේ වැඩේ පටන් ගමු. ඉතින් දුවේ පුතේ මේ ඒකවචන පද සහ බහුවචන පද මොනවද කියලා මම ඔයගොල්ලන්ට පුංචි මතක් කිරීමක් කරන්නම්. ඒකවචන පද කියලා කියන්නේ මොනවා හරි දෙයකින් එකක්. ඒ කියන්නේ එකක් ගැන කියවෙන පද තමයි ඒකවචන කියලා කියන්නේ. මොනවා හරි ගොඩක් තියෙනවා නම් ඒ දෙයට අපි කියනවා බහුවචන පද කියලා. මොනවා හරි ගොඩක් ගැන කියවෙන ඒ කියන්නේ දේවල් ගොඩක් තියෙනවා නම් අපි කියනවා ඒකට බහුවචන පද කියලා. ඔයාලට පේනවා මේ රවුමේ තියෙන වචන මොනවද කියලා. උදැල්ල, අම්මා, පුතා, ළමයා, පැන්සල, අත, කුඹුර, ඔරුව. ඔන්න ඔයාලට මේ වචන ටික තමයි ඒක වචන විදිහට හම්බ වෙන්නේ. ඉතින් ඔයාලා මේ ඒකවචන වලට අදාළ බහුවචන පදය මේ මල් පෙති වලින් හොයන්න ඕනි. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ මාත් එක්කම හදමුකෝ මේක. ඔන්න දුවේ පුතේ අපි මුලින්ම හොයන්න යන්නේ උදැල්ල කියන ඒකවචන පදයට අදාළ බහුවචන පදය. මොකක්ද උදැල්ල කියන ඒකවචන පදයට අදාළ බහුවචන පදය? ඔව්, උදළු තමයි බහුවචන පදය. ඔන්න අපි මේ මල් පෙත්ත මලට එකතු කරා. ඊළඟට අපිට තියෙනවා මොකක්ද ඒකවචන පදය? අම්මා. අම්මා කියන ඒකවචන පදයේ බහුවචන පදය මොකක්ද? ඔව්, බහුවචන පදය අම්මලා. ඔන්න අපි ඒ මල් පෙත්තත් මලට එකතු කරා. ඊළඟට අපිට තියෙනවා ඒකවචන පදය පුතා. පුතා කියන පදයේ බහුවචන පදය මොකක්ද? පුතාලා. ඔන්න අපි ඒ පෙත්තත් මලට එකතු කරා. ඊළඟට අපිට තියෙනවා ළමයා. ළමයා කියන ඒකවචන පදයේ බහුවචන පදය මොකක්ද? ළමයි. ඊළඟට අපිට තියෙනවා පැන්සල කියන ඒකවචන පදය. පැන්සල කියන ඒකවචන පදයට අදාළ බහුවචන පදය තමයි පැන්සල්. ඔන්න ඒ මල් පෙත්තත් හරි. ඊළඟට අපිට තියෙන ඒකවචන පදය අත. අත කියන පදයේ බහුවචන පදය තමයි අත්. ඔන්න ඒ මල් පෙත්තත් හරි. ඊළඟට අපිට තියෙන ඒකවචන පදය තමයි කුඹුර. කුඹුර කියන පදයේ බහුවචන පදය කුඹුරු. ඔන්න ඒ බහුවචන පදයත් හරි. අවසානයේට අපිට තියෙනවා ඒකවචන පදය ඔරුව. ඔරුව කියන පදයේ බහුවචන පදය මොකද්ද? ඔව්, ඔරු. ඔන්න හරි. අපි ඔන්න ලස්සනට මේ මල නිර්මාණය කරලා අවසానයි. අපි එහෙනම් බලමු මේ ඒකවචන සහ බහුවචන පද ටික මුල ඉඳලා. උදැල්ල, උදළු. අම්මා, අම්මලා. පුතා, පුතාලා. ළමයා, ළමයි. පැන්සල, පැන්සල්. අත, අත්. කුඹුර, කුඹුරු. ඔරුව, ඔරු.
උදැල්ල උදලු. අම්මා අම්මලා. පුතා පුතාලා. මං හිතනවා ඔයාලට මේ ඒකවචන පද සහ බහුවචන පද දැන් නිවැරදිව හඳුනා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ එක එක පාඩම් වලට අදාළ ක්‍රියාකාරකම් ගැන දැනගන්න, ක්‍රියාකාරකම් අපිත් එක්ක එකතු වෙලා කරන්න ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා තියාගන්න. මොනවා හරි ප්‍රශ්නයක් දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකකුත් දාන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්.